ඉතින් home page design එකේ අපි mobile responsive දක්වාම අපේ development වැඩ කටයුතු ටික අපි කරගෙන ආවා. ඉතින් home page එක මේ විදිහට තමයි ඉවර වුණේ. ඉතින් අපිට තියෙන ඊළඟ step එක තමයි මෙන්න මේ sign in කියලා අපි හදපු button එකට link කරන්න ඕනේ අපේ login page. ඉතින් මේ login page එක හදාගන්න වැඩේ තමයි අද මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ. මුලින්ම මම කරන්නේ මෙන්න මේ files ටික ඔක්කොම අපි හදාගත්ත files ටික copy කරගන්නවා. C drive එකේ මෙන්න මෙතන තියෙනවා SAMP folder එකට දාලා මෙතන තියෙනවා htdocs කියලා folder එකක්. මේකට double click කරාට පස්සේ අපිට මේ විදිහට open කරගන්න පුළුවන්. මේ open වෙන්නේ මෙන්න මේ SAMP එකේ අපේ website launch කරන්න තියෙන තැන. ඉතින් මේකේ default files කීපයක් එනවා. ඒවා delete කරන්න එපා. ඒ ටික තියන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන right click කරලා හරි control shift n shortcut එක use කරලා හරි අලුතෙන් folder එකක් create කරගන්න. ඒකට නම දෙන්න travel කියලා. ඊට පස්සේ මෙතන මගේ කලින් folder එකක් තිබිලා තියෙනවා travel කියලා. මම මේකට yes දෙනවා. ඉතින් මේ folder එක ඇතුළට මම යනවා travel කියන folder එක ඇතුළට. මම travel කියන folder එක ඇතුළට ඇවිල්ලා මේ අපි copy කරගෙන ආපු දේවල් ටික මෙතනින් paste කරගන්නවා. අපි copy කරගෙන ආවේ අපේ home page එකේ design එකේ අවශ්‍ය දේවල් ටික තමයි මේ copy කරගෙන ආවේ. ඒ ටික දැන් තියෙන්නේ මෙන්න මේ SAMP එකේ htdocs ඒ වගේම travel කියන folder එක ඇතුලේ. එතකොට අපි ඊළඟට කරන්න ඕනේ දේ තමයි මෙන්න මේකේ SAMP එක open කරගෙන SAMP එකේ තියෙනවා Apache server. මේකේ තමයි back end එක run වෙන්නේ. PHP අපිට run කරන්න සිද්ධ වෙනවා. එතකොට Apache server එක ඕනේ. ඊළඟට MySQL server එක ඕනේ වෙනවා. ඉතින් මම කරන්නේ Apache server එක start කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඒක start වුණාට පස්සේ MySQL server එකත් මේ විදිහට start කරනවා මෙතන click කරලා. හරි. ඔන්න දැන් අපිට බලලා ගන්න පුළුවන් Apache server එකත් run වෙනවා. MySQL server එකත් run. ඊළඟට මම web browser එකට ඇවිල්ලා type කරනවා localhost/travel කියලා. මේ මම type කරගන්නේ localhost එකේ. ඒ කියන්නේ අපි දාගත්තේ මෙන්න මේ SAMP කියන localhost server එකක්. ඒකට දාගත්ත travel කියන folder එකට තමයි මේ call කරන්නේ. මේව දාලා travel කියලා ගහලා enter කරනවා. එතකොට අපේ HTML file එකම තමයි ආපහු මේ අපිට run වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මම මේක මේ SAMP එක ඇතුළට දාගත්තේ අපිට කරන්න දේවල් කීපයක් තියෙනවා. ඉතින් මුලින්ම අපි login page එක develop කරගෙන ඉමු. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතනම open with code කියන එක දෙනවා. එතකොට අපිට Visual Studio Code එක open කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට open කරගන්න බැරි වුණොත් කරන්න තියෙන්නේ මෙන්න මෙතන files තියෙනවා. files ඊට පස්සේ open folder කියන මෙන්න මේ option එකට ගිහිල්ලා folder එක තියෙන තැනට ගිහිල්ලා directory එකට ගිහිල්ලා folder එක select කරලා දෙන්න. එතකොට ඒ select වෙච්ච folder එකේ තියෙන resource ටික අපිට මේ විදිහට Visual Studio Code එක හරහා බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟ step එක තමයි මම මෙතන එළියම page එකක් හදනවා. new page ගිහිල්ලා new file ගිහිල්ලා එන්න මෙතන login.php මේ විදිහට. හරි. මේ තියෙන අපේ php login.php file එක. ඉතින් මේකේ ගොඩක් දේවල් කරගන්න නැහැ. අපිට simple design එකක් කරගන්න තියෙනවා. අපි ඉස්සෙල්ලාම front end එක develop කරගෙන ඉමු. අපි PHP extension එක දාගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි type කරන්න පුළුවන් HTML5 කියලා මේ විදිහට basic template එක අරගන්න. මම මෙතන document කියලා එන එකට දෙනවා login කියලා. ඊට පස්සේ මම යනවා website එකකට. ඒක තමයි Sweet Alert. අපි log වුණාට පස්සේ අපේ alert එක ලස්සනට එන්න ඕන හින්දා Sweet Alert JavaScript library එක add කරගන්න ඕනේ. ඒකට මේ විදිහට Sweet Alert website එකට එන්න ඇවිල්ලා මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන් installation කියලා option එකක් මේ වම් පැත්තේ. මේකට click කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ script එකක් අපිට දීලා තියෙනවා. මේක කරන්න තියෙන්නේ කෙලින්ම මේ විදිහට copy කරගන්න. copy කරගෙන ඇවිල්ලා Visual Studio Code එකේ මෙන්න මේ title එකට යටින් එන්න මේ link එක මේ විදිහට paste කරගන්න. දැන් අපේ login page එකත් එක්ක Sweet Alert JavaScript library එක link වෙලායි තියෙන්නේ. CDN link එකක් හරහා. දැන් මම මෙතන හදනවා container එකක්. මම මේක type කරනවා .container කියලා. මේක ඇතුළට මම දානවා row එකක්. ඒකට මම type කරනවා row කියලා. ඊට පස්සේ මම මේකට සමානව කොටස් දෙකට බෙදෙන column එකක් අරගන්නවා. ඒකට මම දානවා col කියලා. ඉතින් අපිට columns දෙකක් ඕන හින්දා මේකෙම මම copy එකක් අරගෙන
මේක ඉවර වෙන තැනින්. ඒ කියන්නේ මේ කොලම් එක ඉවර වෙන්නේ මෙතනින් මේ div එකෙන්. එතකොට හැබැයි එකම row එක ඇතුලේ ඉන්න ඕනේ. මේක පටලවා ගන්න එපා. පැටලුනොත් layout එක වරදිනවා. row එක ඇතුලේ තමයි columns දෙකම ඉන්න ඕනේ. හැබැයි column එකක් ඇතුලේ column එකක් ඉන්නේ නැහැ. column එක ඉවර වෙලා ඊළඟ column එක දාන්න ඕනේ. එතනින් end එක press කරලා මේ විදිහට දැම්මොත් එහෙම අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ columns දෙකම ඉන්නේ row එක ඇතුලේ. එතකොට සාමාන්‍යයෙන් අපි row එකකට ගන්න width එක 100%යි. එතකොට සමාන කොටස් දෙකකට බෙදෙනවා කියලා කියන්නේ ඒ 100% කොටස් දෙකකට බෙදෙනවා 150 ගන්න. හරි. මෙතනට අපි දාගමු image එකක්. මම type කරනවා img ඊට පස්සේ ./ මේ විදිහට type කරාට පස්සේ අපේ resource ටික බලා ගන්න පුළුවන් ආයෙමත් මේ resource වල අපිට තියෙනවා image folder එක img folder එක මේ click කරාට පස්සේ අපිට මෙතනට available වෙන්න ඕනේ අපේ image ටික. අපි හැබැයි ඉන්නේ PHP mode එකක අපේ file extension එක නිසා මෙයා image suggest කරන්නේ නැහැ. කමක් නැහැ අපිට පුළුවන් ඒ විදිහට type කරගන්න travel.png එතකොට පෙන්නනවා තියෙන image එක මොකක්ද කියලා. මේක අලුත් image එකක්. මම මේ update කරපු image එක add කරලා තියෙනවා Google Drive link එකට. ඔයාලට පුළුවන් ආයෙමත් resource ටික බලන්න ගිහිල්ලා ඒ Google Drive link එකත් මේ වීඩියෝ එකේ පහළම දාලා තියෙනවා. මෙතන alternative tag එකක් දාන්න alt tag එකක්. ඒකට අපිට දාන්න පුළුවන් beautiful woman කියලා මේ විදිහට මොකක් හරි ගැලපෙන හරි. ඊට පස්සේ මම කරන්නේ අපේ මේ login page එකට අවශ්‍ය කරන style ටික මේ විදිහට type කරනවා internal style ටිකක් විදිහට මෙතනින් type කරලා දාගන්නවා. අපිට තියෙනවා container එකක්. මම මේක type කරන call කරනවා container. මම මේක දෙනවා max width කියලා max width එක දෙනවා මම 1000 pixel 1000ක්. ඊට පස්සේ margin auto කියන property එක දෙනවා. මේ property එක දෙන්නේ max width එක add කරපු ගමන් මොකද වෙන්නේ? මේ යාව පැත්තකට යනවා. ඒ නිසා මෙයා මැද්දට center කරන්න ඕනේ හින්දා container එක පැත්තට යන හින්දා එයාව center කරන්න ඕනේ හින්දා margin auto කියන property එක use කරනවා. එතකොට ඊට පස්සේ අපිට ඕන වෙන box shadow එකක්. ඉතින් මම ආයෙමත් යනවා අලුත් tab එකක් කරගන්න. මම type කරනවා css box shadow. මේ විදිහට type කරාට පස්සේ අපිට website ගොඩක් එනවා. මේ website ගොඩේ ඇතුළත මෙන්න මේ css scan කියන site එක එනවා. මේ scan site එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එක එක විදිහේ box shadows කීපයක් තියෙනවා. මම මේ පළවෙනියට තියෙන එක අරගන්නවා. ඒ click කරාට පස්සේ copy වෙනවා. මම මේ content එකට ඒ box shadow එක මේ විදිහට add කරගන්නවා. ඊට පස්සේ මෙතන අපිට image එකක් ඉන්නවා. image එකට අපිට දෙන්න පුළුවන් container img tag එකට කෙලින්ම call කරන්න පුළුවන්. මම මේකට දෙනවා width එක 100ක් කියලා height එක දෙනවා auto කියලා. මේ විදිහට. හරි. ඊට පස්සේ අපි මේකේ output එක පොඩ්ඩක් බලමු කොයි වගේද කියලා. මේකේ output එක බලන්න අපිට ලේසියෙන්ම පුළුවන් travel/ මෙතන type කරන්න ඕනේ ඔයා login.php කියලා type කරලා enter කරන්න. එහෙම enter කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ view එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි මෙන්න මේ view එක පොඩ්ඩක් inspect කරගමු. මෙහෙම inspect කරගත්තට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් ඇවිල්ලා තියෙන විදිහ. ඔන්න අපේ container එක තියෙනවා. container එකට දාපු box shadow හැම එකක්ම තියෙනවා. row එක තියෙනවා. හරි. අපි row එකට පොඩ්ඩක් style කරගමු. මම මෙතන add කරනවා row. මම මෙතන style කරගන්නවා row width එක විදියට අපිට දාන්න පුළුවන් display කියලා display flex. ඒ වගේම අපේ column වලට මම දෙනවා col width එක විදිහට 150ක්. එතකොට දෙන්නටම එකම නම තියෙන හින්දා 50 තමයි add වෙන්නේ. 100 සම්පූර්ණ වෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේ දැන් දෙපැත්තට බෙදලා යනවා. හරි. ඔන්න මේ තියෙන්නේ image එකේ column 150. මේ තියෙන්නේ අනිත් 150 අපේ form එක create කරන්න තියෙන ඉඩ තියෙන තැන. එතකොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් වටේට තියෙනවා නිකන් shadow එකක් වගේ. මේ shadow එකක් වගේ තියෙන්නේ අපේ container එකට දාපු shadow එක. සහ මම දුන්නනේ max width එක 1000යි කියලා. මේ මගේ screen එක 1920 pixel full HD resolution තියෙන screen එකක්. එතකොට අපි mention කරේ නැත්තම් කිසිම max width එකක් මෙයා මේ මුළු ඉඩම use කරනවා. එතකොට අපි දාලා තියෙනවා max width එක 1000යි කියලා. එතකොට එයාට use කරන්න පුළුවන් මේ container එකට use කරන්න පුළුවන් උපරිම පළල 1000යි. එයා ඉතුරු 920 අතාරිනවා. එතකොට 920න් ඉතුරු වෙච්ච කැලරි දෙක 920 දෙකට බෙදුනාට දෙකට බෙදෙනවා. දෙකට බෙදුනාට පස්සේ මේ ඉතුරු වෙන කැලරි දෙක තමයි මේ දෙපැත්තට ගිහින් තියෙන margin auto නිසා මෙයා
හරි දැන් මේක අපි ඉන්ස්පෙක්ට් කරමු. ඉන්ස්පෙක්ට් කරනකොට අපිට අර කෝඩ් එකම තමයි බලන්න තියෙන්නේ. මේ කන්ටේනර් එක හැබැයි මේ බලා ගන්න පුළුවන් අපිට මේ යට ඉඩ කොටසක් ඉතුරුලා දිනවා. මේක උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම මෙතන ඇප්ලයි කරන්න යන්නේ පොඩි කෝඩ් සෙග්මන්ට් එක. අපි දාලා බලමු ෆ්ලෙක්ස් වලින් මේක කරගන්න පුළුවන්ද කියලා. ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? හරි ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් කියන ප්‍රොපර්ටි එක මම හිතන්නේ ඇත්තට ගැලපෙයි කියලා. ඒ නිසා අපි යූස් කරමු transform translate y අක්ෂය ඒ කියන්නේ පහළින් ඉඳලා උඩට. එතකොට අපිට මේ y අක්ෂයට දෙන්න පුළුවන් පික්සල් 100ක් විතර මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ඇඩ් කරලා මේ විදිහට සෙන්ටර් කරගන්න පුළුවන්. අපි මේකට දෙමු transform translate y property එක අරගෙන මේකට මම පික්සල් 130ක් වගේ දෙන්නම්. බලමු රීලෝඩ් කරලා. හරි අපිට මේ විදිහට සෙන්ටර් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඊළඟ ස්ටෙප් එක අපේ මෙන්න මෙතනින් අපි ඇඩ් කරගමු අපේ login form එකේ දේවල් ටික. මම මෙතන ඇඩ් කරගන්නවා h2 එකක්. මම මෙතන දෙනවා travel login කියලා මේ විදිහට. අපි රීලෝඩ් කරගමු. හරි අපිට බලා ගන්න පුළුවන් ඔන්න travel login කියන එක මේ උඩ තැනකට තමයි ආවේ. මම මේ travel දේවල් content එක දාන්න කලින් වැඩක් කරනවා. ඒ තමයි තව wrapper එකක් අරගන්න. ඒ කියන්නේ තව div එකක් අරගන්නවා dot login form wrapper මේ විදිහට ප්‍රයෝජනවත් නමක් දෙනවා. ඒකට අතුරු තමයි මම මේක දාන්නේ. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ කෙනාට කෝල් කරලා අපිට අවශ්‍ය විදිහට මේක මේන්ටේන් කරගන්න මේ විදිහට මෙහෙම ස්ටයිල් එකකට දාගෙන transform translate y කියන ප්‍රොපර්ටි එක වාරගෙන පික්සල් 100ක් විතර ඇඩ් කරගෙන අපි බලමු ඔය විදිහ අවුට්පුට් එකක් එන්නේ කියලා. හරි මේ විදිහ අවුට්පුට් එකක් එනවා. අපිට පුළුවන් ඔය ෆෝම් එක ඇතුලේ තියෙන h2 tag එක සෙන්ටර් කරගන්න. ඒකට මම කරන්නේ මේ wrapper එකට කෝල් කරලා h2 එකට කෝල් කරලා text align center දෙනවා. දැන් අපිට ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. හැබැයි අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි home page එකේ ඇඩ් කරගත්ත header එක සහ footer එක අපිට විතර බලා ගන්න බෑ. එතකොට ඒක තියෙන home එකේ විතරයි. ඒ නිසා තමයි අපි මේක dynamic කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ index.html file එකේ තියෙන header එක login page එකකට අයිති වෙන්න ඕනේ. අපිට ඒකට කරන්න පුළුවන් සිම්පල්ම දේ මේක copy කරලා මේකේ paste කරන එක. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හිතන්න page 100ක් විතර තියෙනවා කියලා. එතකොට ඔයාලට මේක copy paste කරන්න යනවා page 100ට. සහ කවදා හරි දවසක වෙනස් කරන්න වුණොත් එහෙම බැරි වෙලාවත් ඔයාලට page 100ම ගිහිල්ලා edit කරන්න වෙනවා manual. ඒ නිසා අපි මේක dynamic කරන්න ඕනේ PHP use කරලා. ඉතින් ඒ හින්දා මම මේක rename කරනවා index.html එක වෙනුවට index.php විදිහට. ඊට පස්සේ කරන්නේ මම මෙතන ෆයිල් එකක් තව හදනවා header.php කියලා. මේ විදිහට. ඊට පස්සේ මම තව ෆයිල් එකක් හදනවා මෙතන footer.php කියලා මේ විදිහට. එතකොට ඒ දෙන්නා වෙනස් කරන්නයි අපි හදන්නේ index එකට id විතරක් id නොවෙන්න. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ head කියන තැනින් cut කරගන්න. ඒ cut කරගෙන ගිහිල්ලා අතාරින්න කෙලින්ම header එකේ. මේ විදිහට. එතකොට ඒක header එකේ තියෙනවා. ඊළඟට index එකට ගිහිල්ලා අරගන්න නැවතත් මේ body එක ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් මේ body එක තියලා තියන්න. නැත්නම් අපිට පුළුවන් මේ body එක පවා start කරන්න header එකෙන් මේ විදිහට අරන් ගිහිල්ලා මෙතනින්ම දාන්න මේක. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ දේවල් section ටික ඒ විදිහටම තියලා footer එකට එන්න footer area එකට ඇවිල්ලා බලන්න පුළුවන්. මෙන්න මේ footer කියන tag එකේ පල්ලෙහාට තියෙන හැම දෙයක්ම මේ විදිහට අපිට cut කරලා ගන්න පුළුවන් /html දක්වා ටික දාන්න footer එකේ. මේ විදිහට. දැන් එතකොට අපේ home page එකට ගිහින් බැලුවොත් එහෙම අපි home page එකට මේ කිසිම දෙයක් දැන් add වෙලා නැති වෙන්න ඕනේ. අපි මේක hard refresh කරගමු. control F5 හරි. මේ විදිහට hard refresh කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ layout එකක් අපේ අර තියෙන style ඔක්කොම නැති වෙලා කැත layout එකක් තමයි දැන් ඇවිත් තියෙන්නේ. හරි. ඉතින් දැන් මේකෙදි වෙන්නේ අපි අර header එකයි footer එක අයින් කරානේ. header එකේ තමයි තිබ්බේ style කරපු ඒවා හැම එකක්ම. එතකොට මේ home එකේ content එකට resource ටික නැති වෙලා ගියා. දැන් අපි නැවත මේවා add කරගන්න ඕනේ home page එකට. අපි ඒක කරගමු. ඉස්සෙල්ලාම යමු අපි header එක add කරගන්න. මම මෙතන PHP code එකක් ලියනවා. PHP include කියන keyword එකත් එක්ක
මම මෙතන උඩු ක්‍රමා දෙකක් දාලා මම දානවා header.php කියලා. ඊට පස්සේ මේ PHP කෝඩ් එක මේ විදිහට ක්ලෝස් කරගන්නවා. මම මේක කොපි කරලා පහලට ඇවිල්ලා මම මෙතනට ඇඩ් කරගන්නවා මේ විදිහට. මේක මම රීනේම් කරනවා header එක විතරක් footer එක විදිහට මේ විදිහට. එතකොට අපි separate කරගත්ත වෙනම හදාගත්ත footer එක සහ header එක නැවතත් ඇඩ් වෙනවා අපේ home page එකට. මේ විදිහට රීලෝඩ් කරාම බලා ගන්න පුළුවන්. ඔන්න නැවතත් home page එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි යමු අපේ login page එක පැත්තට. login.php එකේ අපේ header එකයි footer එකයි පෙන්නන්නේ නැහැ. දැන් අපිට පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ footer.php එක සහ header.php එක include කරගන්න මේ දෙන්නටත්. ඉතින් අපිට එතකොට අපි කලින් දාපු තියෙනවනේ /body html ඒවා ඕනේ නැහැ. මොකද අපේ same footer එකෙන් ඒ දේවල් අරගෙන එනවා ඒ resource serum. මෙතනත් අපිට පුළුවන් යම් කිසි කොටසක් අයින් කරගන්න. මේ body කියන කොටස එහෙම අයින් කරගන්න පුළුවන්. head කොටස අයින් කරගන්න පුළුවන්. style ටික තියන්න ඕනේ. මේ ටිකත් අයින් කරගන්න පුළුවන්. එතනට include කරගන්න ඕනේ අපි header එකේ මෙතන දාපු මෙන්න මේ code එකමයි ඒක දාන්න පුළුවන් login එකට. එතකොට ඔන්න අපි header එක include කරගත්තා, footer එකත් include කරගත්තා. එතකොට page 100ක් හැදුවත් ඔයාලට මේ දෙක include කරගෙන යන්න තියෙන්නේ. page 100ෙම header එකේ footer එකේ මොනවා හරි වැරද්දක් වෙලා තිබ්බොත් ඔයාලා ලේසියෙම මෙන්න මේ header.php එක විතරයි edit කරන්න ඕනේ. x 100ටම apply වෙනවා. ඉතින් ඒ විදිහට ලේසියෙම ඔන්න dynamic කරගන්න පුළුවන් අපිට. මම දැන් මේ page එක reload කරනවා. ඔන්න අපිට බලා ගන්න පුළුවන් ඇවිල්ලා තියෙනවා footer එක ඇවිල්ලා තියෙනවා සහ header එක ඇවිල්ලා නැහැ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා. මෙතන අපි use කරන්නේ container කියලා direct. එතකොට මේ footer එකේ තිබ්බ container එකත් ඔන්න ඒක apply වෙලා තියෙනවා. ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි. අපි බලමු මේක කොහොමද බේරගන්නේ කියලා. එතකොට මෙන්න මේ container කියලා use කරපු common name එක වෙනකොට මම use කරනවා login කියලා. එතකොට container කියන නමක් තියෙනවා මෙතනම. අපිට එක්ක මේක අයින් කරගන්න පුළුවන් container ඕනේ නැහැ login විතරක්. එතකොට මෙන්න මේ container කියලා දාගත්ත තැන් වලට අපි login කියලා add කරගෙන යමු. මේ විදිහට මේකත් වෙනස් කරගමු login. හරි. ඊට පස්සේ reload කරගමු. හරි. ඔන්න shadow ප්‍රශ්නේ එතන මේ වෙලා තිබ්බ ප්‍රශ්නේ හරි. ඊට පස්සේ අපේ form එක පොඩ්ඩක් ඇවිල්ලා වැදිලා තියෙනවා. ඒක අපි fix කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ අපි දාපු login form එක අපේ දාපු code එක remove කරගන්න. ඊළඟට header එකේ සහ footer එකේ සමහර තැන්වල තියෙන්න පුළුවන් call කියලා use කරලා ඒ නිසා මම මේවා ටිකක් unique කරගන්නවා. ඒකට කරන්න තියෙන්නේ මේ login කියන class එක මෙන්න මේ හැම එකටම add කරගන්න එක. එතකොට ලේසියෙන්ම අපිට unique කරගන්න පුළුවන් වෙන කොහෙවත් මෙන්න මේ login class එක නෑ footer එකේවත් header එකේවත්. හරි අපි reload කරගමු. හරි ලොකු වෙනසක් බලා ගන්න නැහැ. අපිට header එක තාමත් පේන්නේ නැහැ. අපි බලමු මේ header එකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. include header. හරි ඉතින් මෙතන පොඩි වැරදීමක් තියෙනවා. දැන් අපි header එක start කරලා තියෙනවා. මේ header එකේ කොටස් තාම තියෙන home එකේ. ඉතින් ඒ නිසා මෙතන පෙන්වන්නේ නැත්තේ අපේ CDN links ටික විතරයි ඇවිල්ලා තියෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ section එක මෙන්න මේ header එක ඉවර වෙන තැනට එනකම්ම home එකෙන් cut කරගෙන header.php එකට මෙන්න මෙතනට add කරගන්න. මේ තමයි අපේ header එක. එතකොට දැන් සම්පූර්ණ වෙන්නේ CDN links ටික තියෙනවා header.php එකේ සහ මේ අදාළ links ටික navigation එකක් තියෙනවා. ඒක දැන් අපි include කරලා තියෙනවා login.php එකට. දැන් අපි reload කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මේ අපේ header එක මේ විදිහට එනවා. දැන් ඔන්න අපේ login page එකෙත් header එක ඇවිල්ලා තියෙනවා. තව දෙයක් කියන්න අමතකුණා මට. අපි මෙන්න මේ sign in එක login page එකත් එක්ක link කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන් මේ වැඩේ කරගන්න මෙන්න මෙතන header.php එකට ආවට පස්සේ මෙන්න මෙතන sign කියන එකට ./ ගහලා මෙන්න මේ login.php කියන එක තෝරලා දැන් එතකොට අපිට පුළුවන් මේක link කරගන්න. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඊළඟ වැඩේ මෙන්න මේ අපි දාගත්ත travel login මේ form එක අපේ footer එක උඩ ඇවිල්ලා තියෙනවා. උඩට ඇවිල්ලා තියෙනවා. අපි ඒක fix කරගන්න අපි login.php එකට ගිහිල්ලා මෙන්න මේ container එකට දාපු transform එක නැවත remove කරගමු. හරි. ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ header එක සහ footer එක අතර කිසිම space එකක් නැහැ. මේවා වැදිලා තියෙන්නේ. ඒ නිසා මම කරන්නේ මෙන්න මෙතනට margin property එක use කරනවා CI pixel කියලා.
ඊට පස්සේ ස්පේස් එකක් ගහලා බිංදුව දානවා. මේකේ තේරුම තමයි CA පික්සල් දාපුවාම මාජින් টොප් සහ මාජින් බොටම් දෙකටම 100ක් වදිනවා. ඊට පස්සේ ඒකේ ස්පේස් දාලා බිංදුව මෙන්ෂන් කරාම මාජින් ලෙෆ්ට් බිංදුව වෙනවා සහ මාජින් රයිට් කියන එක බිංදුවක් බවට පත් වෙනවා. ඔක කෝඩ් ලයින් තව ලයින් දෙකකින් ලියන්නත් පුළුවන් නැත්නම් හතරකින් ලියන්නත් පුළුවන්. මෙහෙම එක ලයින් එකකින් ලියන්නත් පුළුවන්. ඉතින් මේක ලේසි හින්දා තමයි එක ලයින් එකකින් මම ලිව්වේ. අපි රීලෝඩ් කරගමු. හරි. ඒ විදිහට රීලෝඩ් කරගත්තාම ඔන්න මේ විදිහට තමයි එන්නේ. පැත්තකට ගිහිල්ලා හැබැයි උඩින් ස්පේස් එක ඇවිත් තියෙනවා. යටින් ස්පේස් එක ඇවිත් තියෙනවා. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි මෙතන මැක්ස් විඩ්ත් එක දාලා තියෙනවා 1000ක් හෝ කිසියම් ගාණක් තිබ්බහම මැක්ස් විඩ්ත් ප්‍රොපර්ටි එකත් එක්ක එක පැත්තකට යනවා අනිවාර්යෙන්. ඉතින් එතකොට left එකට right එකට මෙතන බිංදුව දාලා හරියන්නේ නැහැ. මෙතන use කරන්න ඕන auto කියන property එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ contain එක center වෙනවා. අපි reload කරමු. හරි. ඔන්න reload වුණා. දැන් අපිට උඩින් සහ යටින් සහ දෙපැත්තෙන් ඔන්න ලස්සනට ඉර ඇවිල්ලා තියෙනවා. space එකත් ලැබිලා තියෙනවා. හරි. දැන් අපිට පුළුවන් මෙන්න මේ login part එක develop කරගන්න. ඉතින් form එක තමයි දැන් හදන්න තියෙන්නේ. ඊටු දේවල් ටික දැන් හරි. ඊට පස්සේ travel login කියන එකට ඇවිල්ලා මම කරන්නේ මේක H2 එක අපි හොයාගන්න ඕනේ. හරි මෙන්න මෙයාව අපිට පුළුවන් අරගෙන යන්න. එහෙම නැත්නම් මේකේ අපි font weight එක පොඩ්ඩක් වැඩි කරමු 700ට. ඊට පස්සේ මම මේකේ font size එක වැඩි කරනවා 50 පික්සල් වගේ ටිකක් ලොකු ගානකට. අපි reload කරගත්තොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න නෑ travel login කියන එක ලොකුවට පේනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව පොඩ්ඩක් මේ පහළට අරගෙන ඉන්න. ඒකට මම use කරනවා margin top property එක margin top property එක pixel 100ක් use කරනවා. reload කරගත්තොත් ඔන්න පහළට ඇවිල්ලා තියෙනවා අපේ travel login කියන heading එක. හරි. දැන් අපි අපේ form එක create කරගමු. එන්න මෙන්න මෙතන. හරි. මෙතන මම අලුතෙන් හදනවා form කියලා tag එකක්. HTML form tag එක. මේකේ action කියලා attribute එකක් automatically එනවා. මේක දාලා use කරලා PHP backend එක හදන්න පුළුවන්. හැබැයි අපි Swift alert use කරන හින්දා JSON format යන හින්දා මේක use කරන්න නැහැ. මම මේක remove කරනවා. මම මේක කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. හැබැයි අපිට පුළුවන් මෙන්න මෙතනට ID එකක් use කරන්න. මේ form එක අපිට identify කරගන්න ඕනේ JavaScript use කරනකොට. අපි මේක type කරගන්නවා login form කියලා මේ විදිහට. එතකොට අපේ form එක මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. මේ form එකේ අපිට පුළුවන් input කියන tag එක මේ විදිහට දීලා input field එකක් හදාගන්න. මේකේ default එන type එක text. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට අපිට දෙන්න ඕනේ මේ field එක අඳුරා ගන්න attribute and name කියලා. අපි පළවෙනි එකට දෙමු username. ඊළඟට අපි දෙමු placeholder එකක්. මේකේ මොනවද ඇතුලේ තියෙන්නේ කියන දේ user පෙන්නන්න ඕන නිසා අපි දෙමු user name කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් enter your name හරි enter your username here හරි කියලා ඔයාලට කැමති දෙයක් user display වෙන දේ තමයි මෙතනින් දාන්න. එතකොට මේ field එක identify කරගන්න තමයි මේක දාන්න. එතකොට මේ field එකේ type එක තමයි මේ පෙන්නන්නේ. මේක text field එකක් කියලා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ input එක හදාගන්න. මේකත් මම type කරගන්නවා input කියලා. මේකේ type එකක් text තමයි. ඊට පස්සේ name කියන attribute එක use කරනවා text field එක identify කරගන්න backend task වලදී. මම ඒකට දෙනවා password කියලා. මේ විදිහට. ඊට පස්සේ placeholder එක විදිහට මම දෙනවා password කියලාම මේ විදිහට. මේ placeholder කියන එක සාමාන්‍ය user කෙනෙක්ට පේන දෙයක් ඉඳලා ඒකේ පළවෙනි අකුර මම capital කරගත්තා. ටිකක් ලස්සනට පේන්න ඕන හින්දා. ඊළඟට මම කරන්නේ button කියන attribute එක use කරනවා. මේ button attribute එකේ type එක වෙන්න ඕනේ submit කියන එක. ඒකටත් අපිට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට submit කියලා. හැබැයි දැන් මේ විදිහට දාගත්තට මදි. මේක එළියට ඇවිල්ලා මේ විදිහට මෙතන space එක පොඩ්ඩක් තියාගන්න. අර type කරන්න ලේසි වෙන්න. ඊට පස්සේ type කරන්න login කියලා. එතකොට මේ login කියන එක තමයි user එළියට display වෙන්නේ. හරි. ඊට පස්සේ මේක වෙනුවට ඔයාලට මේ username එක වෙනුවට ඔයාගේ email එකක් use කරන්න පුළුවන් username එක කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් අපි මෙන්න මේ දෙන්න පේලි දෙකකට අරගන්න ඕනේ නෑ. එකම line එකකින් තියෙන ඒ නිසා එතකොට මම කරන්නේ මෙන්න මේ login form කියන එකට display flex property එක use කරනවා. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ login form කියන id එකට style එකක් add කරගමු. id එකට dot දාලා හරියන්නේ නැහැ. ඒකට දාන්නේ hash. ඊට පස්සේ අපිට මේ විදිහට අරගන්න පුළුවන්. අපි මේකට දෙමු display flex property එක
ෆ්ලෙක්ස් ඩිරෙක්ෂන් එක විදිහට දෙමු කොලම් කියන එක. එතකොට එයා පහළට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. අපි රීලෝඩ් කරගමු. හරි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න පහළට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේ වල තියෙන width එක උපරිම 100% ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඒක පාලනය කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ නිසා මම මෙතනට දෙනවා max width කියන එකට max width property එකට 600 pixel වගේ ගොඩක් පොඩි ගාණක් බලමු මේක මදි වෙන්න පුළුවන්. හරි අපි මේක අඩු කරගමු තවදුරටත් 300ට වගේ. ඊට පස්සේ රීලෝඩ් කරමු. හරි මෙහෙම අඩු කරගත්තට පස්සේ ඔන්න ඒත් අර උපරිම වගේ ඇවිල්ලා තියෙනවා. අපි ඒවත් ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. හරි අපි දැන් මෙයාව සෙන්ටර් කරගමු. සෙන්ටර් කරගන්න නම් අර කලින් කිව්වා වගේම margin auto කියන property එක use කරන්න ඕනේ. අපි රීලෝඩ් කරගත්තොත් ඔන්න මේක සෙන්ටර් වෙනවා. දැන් මෙන්න මේ ෆීල්ඩ් දෙක අතර නිකන් ඇලිලා බටන් එකත් ඔක්කොම එකට ඇලිලානේ තියෙන්නේ. අන්න ඒ ටික විසඳ ගන්න ඕනේ. එතකොට ගන්න පුළුවන් ඉන්පුට් ෆීල්ඩ් එකට ඩිරෙක්ට් කෝල් කරන්න ඉන්පුට් කියලා නේ විදිහට ඩොට් එකක්වත් හැෂ්වත් මුකුත් නැහැ. ටැග් එකකට කෝල් කරනකොට නිකම්ම ඩිරෙක්ට් කෝල් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකට දෙන්න margin bottom 20 pixel වගේ පොඩි value එකක් අපි රීලෝඩ් කරගත්තොත් මේ විදිහට මේක වෙන් වෙලා බලා ගන්න පුළුවන් වෙනවා අපිට. දැන් අපිට මෙතන ස්ටයිල් කර බලන්න පුළුවන්. නැත්නම් ඉන්ස්පෙක්ට් කරලා ස්ටයිල් ටික දාගෙන යන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඉන්ස්පෙක්ට් කරලා දාගෙන ගිය ගොඩක් ලේසි වෙයි කියලා. ඒ නිසා මම ඉන්ස්පෙක්ට් කරනවා. ඉන්ස්පෙක්ට් ටූල් එක ආවට පස්සේ අපිට අර HTML ටිකම තමයි මෙතනක් පෙන්නන්නේ. කිසිම වෙනසක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ ඉන්ස්පෙක්ට් එලිමන්ට් ටූල් එකේ මම ඉන්නේ. මේ එලිමන්ට් ටූල් එකේ තියෙනවා මෙතන ප්ලස් බටන් එකක්. මේක ප්‍රෙස් කරාට පස්සේ අපිට මේ ඉන්පුට් ෆීල්ඩ් එක සිලෙක්ට් වෙලා තමයි එන්නේ. මේ එන ඉන්පුට් ෆීල්ඩ් එකට පුළුවන් අපිට යූස් කරන්න මේ විදිහට ප්‍රොපර්ටිස්. මම මේක දුන්නොත් එහෙම width එක විදිහට 200 පික්සල් මේ විදිහට වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේකට 200ක් යූස් කරනවා. මම මේකට margin auto property එක යූස් කරොත් එහෙම අර අපි මේ ඉන්පුට් ෆීල්ඩ් වල දාපු අර bottom දාපු ඉවත් බිඳුව වෙනවා. ඒ නිසා මම මේකට margin left auto margin right auto මේ විදිහට දාලා පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මේ විදිහට වෙනස් කරගන්න අපිට පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට width එක මේක මෙන්ෂන් කරන්න ඕනේ නැත්නම් අපි කලින් ගත්ත ප්‍රමාණය හරිනම් ඒවා මෙන්ෂන් කරන්න ඕනේ නැහැ. නිකම්ම අපිට පුළුවන් මේ විදිහට ඇඩ් කරගන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ ෆීල්ඩ් එක දිගටම මේ විදිහට ලස්සන තියාගන්න ඕන නිසා මම ඒවා වෙනස් කරන්නේ නැහැ. හැබැයි මම මේකේ වෙනස් කරගන්නවා height එක. height එක මම යූස් කරනවා 50 පික්සල්. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ ප්ලේස් හෝල්ඩ් එක අතර තියෙන ඒ කියන්නේ මේ දාර ඇතුළේ ඔයාලට පේනවා ඇති මේ ඉන්පුට් එකේ මේ යට තියෙන මේ වම් පැත්තේ තියෙන දාරයත් එක්ක අර ප්ලේස් හෝල්ඩර් කියන යූසර් නේම් එකේ U අකුර එකට ඇලිලා තියෙන එක වෙනස් කරගන්න ඕනේ අපි. මුලින්ම මම කරන්නේ මේ ෆීල්ඩ් එක කොපි කරගන්නවා. කොපි කරගෙන අපේ ස්ටයිල් ෂීට් මේකෙන් දාගෙන මේකට අපිට දාන්න තියෙන පළවෙනි එක තමයි මේ height එක මෙන්ෂන් කරපු එක. height එක මම දැම්ම 50ක් කියලා ටිකක් වැඩි කියලා මට හිතෙන ඉන්න මම 40ක් කරගන්නවා. දැන් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ ප්ලේස් හෝල්ඩ් එක පොඩ්ඩක් ඈඩ් කරගන්න ඕනේ. එතකොට කරන්න තියෙන්නේ මේ ඉන්පුට් ෆීල්ඩ් එකම කොපි කරලා මෙහෙම දාගෙන මෙතන කෝලන් දෙකක් තියන්න. කෝලන් කියන්නේ සෙමිකෝලන් ඒවා නෙමෙයි. කෝලන් තනිකර චින් දෙක විතරයි. ඊට පස්සේ ප්ලේස් හෝල්ඩ් කියලා මේ විදිහට ටයිප් කරගන්න. ඊට පස්සේ කෝල් වෙන්නේ ප්ලේස් හෝල්ඩ් එකට විතරයි. ඊට පස්සේ අපිට පුළුවන් padding right කියන property එක use කරලා padding right pixel 10ක් මේ විදිහට use කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් රීලෝඩ් කරලා බලන්න ඕක හරි. හරි padding apply කරලා apply වෙන්නේ නැත්නම් අපිට padding right එක හරියන්නේ නැත්නම් padding left use කරලා බලමු. රීලෝඩ් කරමු. හරි padding left එක හරියනවන්න user name password කියන එක ඈඩ් කරනවා. දැන් බලා ගන්න පුළුවන් මේ ධාරේ වදින්න නැතුව. හරි. ඊට පස්සේ අපේ මූලික ඩිසයින් එක බැලුවොත් බටන් වල සාමාන්‍යයෙන් යන්නේ curve එකත් එක්ක බටන් එකක් කොටු බටන් නෙමෙයි තියෙන්නේ. ඒකකොට input field වලටත් කොටු ධාර සහිත ඩිසයින් එක කැත වෙනවා. ඒක නිසා මම කරන්නේ මෙන්න මේ input field එක border radius එකක් use කරනවා. pixel 15ක් විතර අපි දාලා බලමු ගැලපෙනවද කියලා රීලෝඩ් කරමු. හරි. මේ විදිහට ඔන්න එක මදි වගේ ඒ නිසා 25ක් දානවා. රීලෝඩ් කරමු. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ බෝඩ් එක තියෙන කළු පාටින් වහන්න පුළුවන් වෙන කැමති පාටක් තියෙනවා නම් ඒ පාටත් යූස් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම දැන් පොඩි වැඩක් කරන්න යන්නේ මේ travel login කියන එක තියෙන තනිකර කළු පාටින් ඉඳලා login කෑල්ල මෙන්න මේ theme color එකට ගලපන්න යන්න.
ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපි දාගත්තේ මෙන්න මේ S2 එක ඔක්කොම එකටනේ. එතකොට මෙහෙම තියෙද්දි බෑ මෙන්න මෙතන login කියන තැන ඇවිල්ලා ස්පේස් එකක් ගහලා මම span tag එක use කරනවා. මේ span tag එක ඇතුළේ මම login කියන text එක cut කරලා දානවා. මේ විදිහට. ඊට පස්සේ මම මේ span එක ওই විදිහටම තියලා class name එකක් දීලා ගන්නත් පුළුවන්. නැත්නම් මේ S2 එකට call කරලා ගන්නත් පුළුවන්. අපිට කරන්න තියෙන්නේ කෙලින්ම S2 එකට call කරන්න. මෙන්න මේ විදිහට login එකට call කරලා හරි මේ විදිහට use කරන්න පුළුවන්. මේකේ span එකටත් call කරන්න ඕනේ. ඒතකොට මෙයාට අපිට දෙන්න පුළුවන් color එක අපි මේකෙන් අරගන්න පුළුවන් inspect කරොත් එහෙම අපේ එහා පැත්තේ button එකට දාපු color එක මේ color එක අරගන්න පුළුවන්. මේ color එක අපි දෙමු color මේ විදිහට දෙන්න පුළුවන්. semicolon එකක් දාලා ඉවර කරගන්න. ඊට පස්සේ අපි reload කරොත් මේ login කැලේ මේ වගේ කොළ පාට වෙලා තියෙන්න ඕනේ. හරි අපිට ඔන්න බලා ගන්න පුළුවන් travel login කියන එකේ login part එක කොළ පාටයි. දැන් අපිට පුළුවන් මෙන්න මේ button එක style කරගන්න සහ මෙන්න මේ border එකේ color එක වෙනස් කරන්න පුළුවන් input field වල මම මෙතන දෙනවා මෙන්න මේ border radius එක apply කරපු එකේම border color එක විදිහට අර පාටම ඊට පස්සේ අපි reload කරගන්න ඕනේ. හරි. මෙහෙම reload කරගත්තාම ඔන්න අපිට border එකේ color එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ login කියන එක round කරගන්න ඕනේ සහ width එක වෙනස් කරගන්න ඕනේ. ඒ වැඩ ටික කරන්න inspect කරන්න. හරි අපිට පුළුවන් මෙන්න මේ plus icon එක click කරලා මේ විදිහට button එක මෙතන add කරගන්න. ඊට පස්සේ අපි මේකට දෙමු width එක විදිහට 250 pixel. 250ක් වැඩි වගේ ගොඩක් ඒක අපි අඩු කරගමු. 100 එකට වගේ. හරි. ඊට පස්සේ මම මේකේ font size එක වැඩි කරගන්නවා සාමාන්‍යයෙන් 20ක් use කරලා වැඩි නේද. අපි ඒක 16ක් දාමු. ඊට පස්සේ මේකේ text transform එක විදිහට මම use කරනවා upper case කියන property එක. මේකෙන් full capital වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක margin auto property එකෙන් මේ විදිහට center කරගන්න. ඊට පස්සේ මම මේකට background එක විදිහට අර කොළ පාටම දෙනවා. ඊට පස්සේ මම මේකේ border එකක් තියෙන නිසා border unset කියන method එක use කරනවා. ඊට පස්සේ මම මේකේ height එක විදිහට use කරනවා pixel 50ක්. ඊට පස්සේ මම මේකේ color එක විදිහට use කරනවා #FFF. ඒ කියන්නේ පණි කරන සුදු පාට. ඊට පස්සේ border radius එක විදිහට මම මෙතන use කරනවා border radius එක විදිහට pixel 25ක්. මේ විදිහට. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ style ටික ඔක්කොම copy කරගෙන ඇවිල්ලා අපේ text editor එකේ දාන්න විතරයි තියෙන්නේ .login එකට call කරා මෙතන paste කරගත්තා. මේ විදිහට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් අපි මේ page එක reload කරොත් දාපු style ටික ඒ විදිහටම තියෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි වල පේනවද මම mouse එක ලං කරනකොට මේ button එක වෙනස් වෙන්නේ නැහැ. button එක නෙමෙයි. ඔව් button එක වෙනස් වෙන්නේත් නැහැ. mouse එක මගේ ඊතලයේ තියෙන අර මෙන්න මේ විදිහට curve එකක් අර අත වැටෙන icon එක එන්නේ නැහැ. cursor point එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක වෙනස් කරන්නත් ඕනේ. මේකට hover එකක් set කරන්නත් ඕනේ. අපි දැන් මේ වැඩේ කරන්න යමු. login button කියන එකට hover effect එක set කරන්න ඕනේ මුලින්ම. hover මේ විදිහට ඊට පස්සේ මේකේ background එක විදිහට අපි use කරමු කළු පාට. හරි. මේකේ text එක කොහොමද සුදු පාටින් හින්දා color කියන property එක නැවත use කරන්න ඕනේ නැහැ. cursor කියන එකට අපි දෙන්න ඕනේ cursor point එක කියලා. අපි දැන් reload කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වෙයි ඔන්න mouse point එක වෙනස් වෙනවා අත විදිහට මේ විදිහට. හදවත බලා ගන්න පුළුවන් මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන තියෙනවා නම් social media icons කීපයක් ඒවත් add කරගන්න පුළුවන්. හරි ඉතින් අපි Facebook කියලා type කරගත්තොත් මේ විදිහට බලා ගන්න පුළුවන් Facebook social media එකට අදාළ දේවල් ටික අපිට හම්බ වෙනවා. අපිට පුළුවන් මේ විදිහට copy කරලා මෙතන add කරගන්න. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ මේ login button එකකින් පස්සේ මේ form එකකින් පස්සේ මෙතන add කරගන්නවා social wrapper කියලා මේ විදිහට. හරි. ඊට පස්සේ අපිට Facebook කියන එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන social media තව කැමති දේවල් add කරගන්න පුළුවන්. මම type කරනවා Twitter කියලා. ඒකෙත් iClass එක copy කරලා මේ විදිහට add කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපිට පුළුවන් add කරගන්න
YouTube තියෙනවා නම් YouTube. හරි. ඊට පස්සේ අපිට පුළුවන් තව LinkedIn වගේ social media එකක් add කරන්න. හරි. මේ විදිහට add කරගත්තට පස්සේ අපි අපේ website එක reload කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වුණා social media icon ටික ඇවිල්ලා තියෙනවා. මම මේක inspect කරනවා ආයෙමත් inspect කරලා අපිට පුළුවන් මෙන්න මේ social wrapper කියන එකට property එකක් දෙන්න. අපි දෙමුකෝ display flex property එක. ඊට පස්සේ මේක අපි center කරගන්න justify content center use කරමු. ඊට පස්සේ මේ social media icon අතර තියෙන space එක වෙනස් කරගන්න ඕනේ. ඒකට මම use කරගන්නවා gap 30 pixel කියන property එක. ඊට පස්සේ මම මෙතන use කරනවා font size එක 25 pixel. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ වල තියෙන size එක වෙනස් වෙනවා. හරි. මෙන්න මේ ටික මම කෙලින්ම copy කරගෙන ඇවිල්ලා අපේ text editor එකට ඇවිල්ලා අපේ style දාපු තැනින් paste කරගන්නවා මේ විදිහට. හරි. ඊට පස්සේ මෙයාව ටිකක් පහළට අරගන්න ඕනේ. එතකොට අපිට කරන්න දේවල් දෙකක් තියෙනවා. එක්කෝ අපිට පුළුවන් button එකකට දාන්න margin bottom. එහෙම නැත්නම් social media එකට margin top දාන්න. අපි මේකට margin bottom දාලා බලමු. 50 pixel වගේ ටිකක් වැඩි ගාණක් දාලා බලමු. එතකොට මේ button එකෙන් පහළට තල්ලු කරනවා මේ social wrapper එක. මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට කරන්න තියෙන දේ තමයි මෙන්න මේක inspect කරන්න ඕනේ. inspect කරලා මේකට අපිට දෙන්න පුළුවන් නිකන් border size එකක් මොකක් හරි property එකක් අපි i class එකට call කරමු මේ විදිහට. ඊට පස්සේ මේකේ මම දෙනවා background එක විදිහට #FFF සුදු පාට. ඊට පස්සේ මම මේකට දෙනවා width එකක් 50 pixel. අපිට මේක වැඩි නම් adjust කරගන්න පුළුවන්. මේකට දෙනවා 50 pixel. මේ විදිහට. ඊට පස්සේ මම හොයන්න යනවා අපේ අර කලින් visit කරපු site එක box shadow තියෙන එකට මම box shadow එකක් මේ විදිහට copy කරගෙන මේකටම add කරගන්නවා. එතකොට බලා ගන්න පුළුවන් මොන box shadow එකක් ඇවිල්ලා තියෙනවා මේකට. ඒක ටිකක් අර පේනුම මදි වගේ හින්දා මම මේ ඒකට එහා පැත්තේ තියෙන එක ආයෙමත් copy කරලා මේකට අරන් එනවා. හරි. ඒක ටිකක් පේනුම තියෙනවා. ඉතින් අර කලින් දාපු box shadow එක නේද අයින් කරලා අපිට පුළුවන් මෙතනත් use කරන්න display flex property එක align items center කියන property එක ඊට පස්සේ justify content center කියන property එක. එතකොට මෙයාව ගාට මේ විදිහට align වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට style එකක් දෙනවා border එකක්. border එක අපිට round කරන්න පුළුවන්. දැන් border 100 කරොත් එහෙම මොකද වෙන්නේ? මේ border radius කියන border radius 100% අපිට සම්පූර්ණ round එකක් බලා ගන්න පුළුවන් මේ විදිහට. එතකොට ඔයාට පුළුවන් වෙන ස්ටයිල් එකක් මොකක් හරි යූස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් උදාහරණයකට මම දෙනවා 25 pixel බිඳුව මේ විදිහට. බලන්න පොඩ්ඩක් ඒක නිකන් lemon එඩියක් කිය හැඩයක් එන නිකන් වෙනස් විදිහේ view එකක්. ඉතින් ඒ විදිහේ view එකක් වුණත් යූස් කරන්න අපිට පුළුවන්. ඉතින් මම මේ එන view එකට මම කැමතියි. ඒ හින්දා මම ඒ view එක තියාගන්නවා. මේ අපිට පුළුවන් මේ 25 දාපු එකට 50 දාලා බලන්න මේ විදිහට වෙනස් වෙනවා. නැත්නම් 15 දාලා බලන්න පුළුවන්. 20 දාලා බලන්න පුළුවන්. ලස්සන view එක එන විදිහ තියාගන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් තව අර 3D ගතිය වැඩි කරගන්න මෙන්න මේ වටේට තියෙන shadow එක අඩු එකක් හොයාගන්න පුළුවන්. මේ වගේ ඒක අරන් ඇවිල්ලා box shadow එක කියලා ඒක දාන්න පුළුවන්. මේ විදිහට කලින් දාපු box shadow එක අයින් කරලා අර ගැලපෙන එකක් match කරගන්න මේ විදිහට පුළුවන්. ඉතින් මම මේ දාපු ටික දැන් කරන්නේ copy කරගන්න property ඔක්කොම ටික. ඊට පස්සේ අපේ මේ style එකට ඇවිල්ලා මම මෙතන දෙනවා social wrapper කියලා දීලා මම මෙතන i class එකට call කරනවා i ඊළඟට paste කරනවා. මට මතක විදිහට social wrapper කියන එක අපි use කරා මේ footer එකේ icons වලට. ඒ නිසා ඒවත් ආවුනේ තින් apply වෙලා. ඉතින් ඒ නිසා මේ ඒවට apply වෙන නිසා මේක unique class එකක් කරගන්න ඕනේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතන අපි දාගත්ත login කියන class එක. ඕක ඇතුලේ තමයි අපි මේ දාන දේවල් ඔක්කොම තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙතෙන්ට දාන එකයි මෙතෙන්ට දාන එකයි unique කරගන්න. එතකොට login කියන class එකට call වෙලයි තමයි මේකට පස්සේ තමයි call වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. unique වෙනවා ඒක. අපිට දැන් reload කරගත්තොත් බලා ගන්න පුළුවන් වෙයි මේ හැම social media icon එකකටම මේ විදිහට ඇවිල්ලා තියෙනවා social එකේ wrapper එකේ shadow එක මේ විදිහට. දැන් අපි මේකට hover effect එක set කරගන්න ඕනේ.
ඊළඟට කරන්න තියෙන දේ තමයි කෝර් ඉෆෙක්ට් එක සෙට් කරගන්න වැඩේ. එතකොට කරන්න තියෙන්නේ මේ ටිකම තමයි අරගන්න තියෙන්නේ login social wrapper i කියන එක මෙතන දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් hover කියන property එක දාගෙන මේ විදියට hover වුණාම background එක මොන පාටද දෙන්න ඕනේ. මං හිතන්නේ අර කලින් use කරපු පාට આવුත් හොඳයි. සහ icon එකේ color එක දැන් තියෙන කළු පාටනේ. එතකොට icon color එක සුදු පාට වුණොත් හොඳයි කියලා මට හිතෙනවා. අපි reload කරලා බලමු. හරි මේ විදිහට ඔන්න බලා ගන්න පුළුවන්. ඒක වැඩ කරනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන දැන් අපි මෙහෙම ලග් කරද්දි එකපාරම පෙන්නනවා, අයින් කරද්දි එකපාරම අයින් වෙනවා. වගේ ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට ඒක හදාගන්න පුළුවන් අපිට. පොඩි transition එකක් දෙමු අපි. transition duration තප්පර 6ක් විතර දෙමු. 6 මිලි සෙකන්ඩ් 0.6. හරි. ඊට පස්සේ මේක දාගමු, රීලෝඩ් කරගමු. හරි. දැන් අපි බලමු මේ විදිහට ඔන්න ලං කරපු ගමන් පෙන්නන්නේ නැහැ. ටික වෙලාවක් ගිහිල්ලා අයින් කරත් ඔය ටික වෙලාවකින් තමයි අයින් වෙන්නේ. මම කොච්චර වෙකින් අයින් කරත් ඒක එන්නේ හිමීට අර අපි දාපු ස්පීඩ් එක තමයි එන්නේ. අයින් කරන වෙකින් අයින් වෙන්නේ ස්ලෝලි තමයි අයින් වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන දාන්න අපේ මොනවා හරි තියෙනවා නම් forgot password හරි මොකක් හරි තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. copyright මොනවා හරි තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. develop by ඒව දාන්න පුළුවන්. මම මෙතන දා ගන්නවා social wrapper එකකින් පස්සේ p tag එකක් දාගන්නම්. මේකට මම දෙනවා developed by web advisor මේ විදිහට. එයා අපි රීලෝඩ් කරමු. හරි. මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ටිකක් ලොකු වැඩි හින්දා මම small tag එකක් use කරනවා. small tag එක ඇතුලේ මේක දාපුවාම ලොකුවට පෙන්වන්නේ නැහැ. ඒක තියෙනවා වගේ හැබැයි ඒක තියෙනවා. ඊට පස්සේ මම මෙතන p එකට class එකක් use කරනවා text center කියලා. මේ text center කියන class එකට call කරන්න පුළුවන් අපිට මේ විදිහට .text center. ඊට පස්සේ property එකේදී මම use කරන text align sets. අපි reload කරගමු. හරි. මේ විදිහට ඔන්න center වුණා. පොඩි තුනා small tag එකේ හින්දා. ඊට පස්සේ margin දැන් මම මේකට use කරනවා margin 20 pixel කියලා යාලා බින්දුව දානවා. එතකොට ඇද්දට center වෙලා උඩටයි යටටයි පොඩි space එකකුත් එනවා. හරි. මේ විදිහට ඔන්න බලා ගන්න පුළුවන් අපේ login page එක. හරි. දැන් අපිට මෙන්න මේ view එක responsive කරන්න ඕනේ. නිකම්ම ඇතැල්ලා ඊළඟ step එකට යන්න බෑ. ඒ හින්දා අපිට පුළුවන් spread කරන්න මේ tool එක. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් toggle device toolbar කියලා option. toggle device toolbar කියලා option එකක් තියෙනවා. ඒ click කරන්න. ඒ click කරාට පස්සේ අපිව අරගෙන යන්නේ මේ විදිහට mobile වලට ඒ වගේම iPad device වලට. එතකොට මේ iPad Pro කියන එකේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගානට responsive වෙනවා. iPad mini වලටත් එම ලොකුවට ප්‍රශ්නයක් නැහැ. මෙතන පොඩ්ඩක් හදන්න තියෙනවා. ඒ ටික හදුවාම ඒක fix වෙනවා. අපිට බැලුවොත් එහෙනම් මේක මෙතන හදන්න තියෙන්නේ අපි මේ අරගත්ත S2 එක පොඩ්ඩක් අඩු කරා නම් ඔක හරියනවා. මේ විදිහට ඔහම හරියනවා. ඉතින් ඒක අපි හදමු. එතකොට media query එකක් ඒකට use කරන්න ඕන. ඔයාලා මතක ඇති කලින් media query use කරා මේ style file එකේ. අපි ඒකින් එකක් copy කරගමු. ඒක media query එකක් මේ විදිහට. ඊට පස්සේ මම ඒක දානවා login page එකේ අපේ style දාන තැනම. ඒකට මම call කරන 991ම තමයි iPad mini device යන්නේ. එතකොට ඒකට call කරන්න තියෙන්නේ මෙහෙම අරගන්න copy කරලා නේකින් මෙතනට දාන්න. ඒකේ අර අපි margin top දාපු 100ක් තිබ්බනේ මෙහෙම. ඒක පොඩ්ඩක් අඩු කරගන්න 50කට විතර. 50ක් දැරීනේ 20ක් ඔය විදිහට තියලා මේ margin top 20 කියන එක විතරක් අරගෙන මේකේ දාන්න. මොකද අනිත් property ටික ඒකත් එක්ක එනවා. එතකොට මෙන්න මේ screen size එක හෝ ඒකට අඩු device එකක් set වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ අපි දාපු 20 තමයි apply වෙන්නේ. අපි reload කරා මේ විදිහට බලා ගන්න පුළුවන්. ලස්සනට කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා. හැබැයි අපි මෙතනට ඇවිල්ලා බැලුවොත් desktop එකට ප්‍රශ්නයක් වෙලත් නැහැ. මොකද media query එක apply වෙන්නේ ඒ අදාළ screen size එකට විතරයි. ඊට පස්සේ අපි ගියොත් එහෙනම් mobile device වලට mobile device වල කොහොමත් මේ කොහෙත්ම පෙන්වන්න විදියක් නැහැ ඔය කියන විදිහට. මොකද ඉඩ නැහැනේ mobile phone එකේ පහළට යන්න ඕනේ. එතකොට අපිට කරන්න තියෙන්නේ අර අපි උඩ display flex දාලා මේකේ හදාගත්ත property එක තියෙනවනේ row එකේ. මෙන්න මේ login row කියන එකේ ඒවා අපි වෙනස් කරන්න සිද්ධ වෙනවා 600න් පස්සේ device වලට.
මොබයිල් ඩිවයිස් වලට. එතකොට අපිට මේ වීඩියෝ query එකම ආයෙත් දාගෙන මේ වීඩියෝ query එකේ pixel range එක 600ක් දක්වා මම අඩු කරගන්නවා. මොකද නැත්නම් මේ ටැබ්ලට් වලත් ආයෙ apply වෙන්න හදනවා. ඒ නිසා මෙතන අපි දාන්න පුළුවන් .login.pro කියලා. ඊට පස්සේ මේකේ property එක විදිහට flex wrap විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ .login .col කියන එකට මම දෙනවා git එක විදිහට 100%ක්ම මේ විදිහට. එතකොට අපිට බලා ගන්න පුළුවන් දෙකත් ඔන්න වෙනස් වෙනවා. image එක use වෙනවා මෙතෙන්ද සහ login option එක මේ විදිහට. දැන් අපි බැලුවොත් එහෙම මුල ඉඳලම ආයෙමත් මේ තියෙන්නේ desktop version එක. ඊට පස්සේ අපි infect කරලා tool එකෙන් ගත්තට පස්සේ මේ iPad device ඊට පස්සේ iPad mini එකට ප්‍රශ්නයක්වත් නැහැ දැන්. ඊට පස්සේ mobile phone එකට ගියාට පස්සේ mobile phone එකෙත් ඔන්න එහෙම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. responsive වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඊළඟට මේකේ back end part එක develop කරගන්න විදිය කතා කරන්න. ඉතින් ඒක ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම් ඉක්මනටම. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බ වෙමු.